හායි යාළුවනේ කොහොමද ඔයාලට අද මං කියලා දෙන්න හදන්නේ තෙල් නැතුව කුකුල් මස් කරියක් කොහොමද හදන්නේ කියලා. මුලින්ම හොඳින් මස් ටික සෝදා ගන්න. පසුව ලූණු, අමු මිරිස්, තක්කාලි, සුදු ලූණු කපා ගන්න. ඒකටම ගම්මිරිස් කුඩු, කහ, සෙලෙව්, ලුණු, මිරිස් කුඩු අවශ්‍ය පරිදි අරගන්න. පසුව මැටි හට්ටියක් ලිපෙන් තියාගෙන මිරිස් කුඩු ස්වල්පයක් දාලා හොඳින් බැද ගන්න. ඒකටම ඉතිරි කුළුබඩු ස්වල්පයක් එකතු කරගෙන වතුර ස්වල්පයක් දාලා හොද්ද පැහෙන්න අරින්න. හැමෝම තෙල් දාලා ටෙම්පරාදු කරලා ඇදුවට මං අද තෙල් නොදා හරිම රසට කුකුල් මස් කරිය හදනවා. ඔයාලත් මෙහෙම හදලා බලන්න, හරිම රසයි. හොද්ද පැහෙනවත් එක්කම මස් ටික එකට එකතු කරගන්න. මේ විදිහට හදලා බලන්න යාළුවනේ, හරිම රසයි. බත් එක්ක කන්නත් පුළුවන්, පාන් එක්ක කන්නත් පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නොදා හරිම රසට මෙන්න මේ වගේ කුකුල් මස් කරියක් හදාගන්න. ඔයාලත් මගේ වීඩියෝ බලන්න.